Hello everyone, welcome back to Monmingo Home. ඔන්න ඔයාලා කිව්වා වගේ මම සතියකට එක වීඩියෝ එකක් ගේනවා කියලා ඔයාලට ප්‍රොමිස් වෙනවා. මං හිතුවවත් නැති විදියට මම කලින් දාපු vlog එකට ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. එයාලා හැමෝටම thank you so much. මම දැනන් හිටියේ නෑනේ මම vlogs දානකම් ඕගොල්ලෝ බලන් ඉන්නවා කියලා. ඇත්තටම මට ඒක දැනගත්තට පස්සේ ගොඩාක් සතුටු හිතුණා. මට ඒකට පළවෙනියටම ආපු කමෙන්ට් එකේ ඒ නංගි ඉල්ලලා තිබ්බේ අකි day in life එකක් ගේන්නකෝ කියලා. ඒ කමෙන්ට් එක දැක්කම මං හිතුවා ඒක කරනවද නැද්ද කියලා දෙපාරක්ම මම හිතුවා. මොකද ගොඩක් ගර්ල්ස්ලා අකමැති ලයිෆ් ස්ටයිල් එකක් තමයි මම ගෙවන්නේ. මට ඒක තේරලා තියෙනවා ගොඩක් අයත් එක්ක කතා කරද්දී. හැබැයි මේක මම චූස් කරපු ලයිෆ් එක මම කැමැත්තෙන්ම බාරගත්තු ලයිෆ් ස්ටයිල් එක. මම ඉතින් අද ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න. I'm proud to say that I'm a housewife and an entrepreneur. හිහි මං හරිම short and sweet අපේ ලයිෆ් ස්ටයිල් එක ගෙනල්ලා පෙන්නන්නම්. හැමදාම මෙහෙම වෙන්නෙම නැහැ. සමහර දවස්වලට ඇත්තටම වෙනස් වෙනවා. සමහර දවස්වලට අපි එළියට යනවා. එක එක දේවල් ඉතින් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මම ගෙදර ඉන්න දවසට කරන දේවල් තමයි මම අද ඔයාලත් එක්ක මේ ෂෙයා කරන්නේ. ඔයාලා කලින් දකින්න නැති උදෙන්ම නැගිට අපි දෙන්නම උදෙන්ම නැගිටවන්නේ බෙලා. සාමාන්‍යයෙන් අපි 7ට 8ට වගේ තමයි නැගිටින්නේ. ගොඩාක් උදෙන්ම නැගිටින්නේ නැහැ. අපි දෙන්නම ඔෆිස් වල වර්ක් කරන්නේ නැති නිසා අර උදෙන්ම නැගිටින්න ලොකු උමනාවක් නැහැ. වැඩ වැඩියෙන් තියෙන දවසට සමහරක් වෙලාවට උදෙන් නැගිටිනවා. අද නිකන් සාමාන්‍ය දවසක් නිසා උදෙන්ම නැගිටියේ නැහැ. සාමාන්‍යයෙන් වෙන්නේ මම නැගිට ගමන් වොෂ් දා ගන්නවා. ඊට පස්සේ ඔය මම කැත වුණත් ඉතින් අර ස්කින් කෙයාර් ටිකත් පුළුවන් විදියට කරගන්නවා. ඊට පස්සේ මම කැමතිම දෙයක් තමයි අර ජනෙල් අරින එක. මොකද මම කැමති උදේට ෆ්‍රෙෂ් එයාර් එක ගේ ඇතුළට එනවා නම් අර රැයක්ම වහලා තිබ්බට පස්සේ ජනෙල් ටික ඇරියට පස්සේ අර ෆ්‍රෙෂ් එයාර් එක එනවනේ. මම ඒකට ගොඩක් කැමතියි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මම පිරිත් දානවා. ඒකම හඳුන් කූරුපත්තු කරනවා. උදේට පහන තියන්නේ උෂාන්, හවසට පහන තියන්නේ මම. මම ඒව ටික ටක් ගාලා කියාගෙන ගියා. නැත්තම් ඔයාලට බෝරින් වෙන නිසා. එතකොට අපි දෙන්නම උදේට නැගිට ගමන් සාමාන්‍යයෙන් තේ බොනවා. මන් දන්නේ නැහැ ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට බෝරින් වෙයිද කියලා මට හිතෙනවා. ඒකින්ද මම පුළුවන් තරම් short and sweet කියන්න try කරනවා. ඊට පස්සේ මම උදේ කෑම හදනවා. උදේ කෑම ගොඩක් වෙලාවට මම සිම්පල්ම දෙයක් තමයි හදන්නේ. මොකද උදේට ලොකුවට කන්නේ නැහැ අපි දෙන්නම. මම නම් කොහොමත් උදේ කෑම එක skip කරනවා. උෂාන් විතරයි කන්නේ. ඒක නිසා හරිම සිම්පල් දෙයක් හදන්නේ. අදත් මම හදුවේ රොටි එක්ක ලුණු මිරිස්. මොකද උෂාන් ගොඩක් කැමති ශ්‍රී ලංකන් කෑම කන්න. එයා ඔය උදේට අර කේක් ස්මූතී, ඕට් මීල්ස් ඒවට එයා පොඩ්ඩක්වත් කැමති නෑ. ඒවා කන්නේ නෑ. ගොඩක් අයට මම හදන්නේ ශ්‍රී ලංකන් කෑමම තමයි. මම ගෙදර ඉන්න කෙනෙක් නිසා මම මීල්ස් අර ප්‍රෙප් කරලා තියාගන්නේ නැහැ. තේරුමක් නෑ මම ගෙදර ඉන්නවනේ. ඉතින් මට පුළුවන් වෙලාවට මම අනිවාර්යෙන්ම ඉතින් හදනවා. අර සමහර කෑම තියෙනවා ඉතුරුනොත් ඒව ඊට පහුවෙන්දට කනවා. අර එහෙමයි කියන ස්පෙෂලි අර මීල් ප්‍රෙප් කරලා බොක්සස් වලට දාගෙන අර එහෙමනම් කරන්නේ නෑ මම. සාමාන්‍යයෙන් මම උදේට කෑම කෑවේ නැති වුණාට උෂාන් කනකම් එයත් එක්කම එතනට වෙලා ඉන්නවා. කොහොමත් එයා සාමාන්‍යයෙන් කෑම කනවා නම් මම කන්න නැති වුණත් මං එතනට වෙලා ඉඳගෙන එයත් එක්කම ඉන්නවා. අපිත් එක්ක ඒ වගේම බෙලත් ඉන්නවා. කෑම කාලේ වුණාට පස්සේ උෂාන් එයාගේ වැඩවල වලට ලෑස්ති වෙලා එයා යනවා. ඉතින් එක එක දවසට එක එක විදියයි. සමහර දවසට ගෙදර ඉන්නවා, සමහර දවසට එළියට යනවා. අද එයා එළියට යන දවසක්. උෂාන් ගෙදරින් එළියට යනකොට බෙලා හැමදාම එයාට බායි කියනවා. මම වගේම බෙලයි අපි දෙන්නම එකතු වෙලා එයාට බායි කියනවා. එයා එනකොට වෙල්කම් කරනවා, යනකොට බායි කියනවා. ඕක තමයි ඉතින් අපේ සුපුරුදු ලයිෆ් ස්ටයිල් එක. උෂාන් ගියාට පස්සේ ඉතින් මං ඊළඟට පටන් ගන්නවා ගෙදර අස් කරන වැඩ ටික. දැන් තමයි මම හරියටම ඇඳ අස් කරන්නේ. නැකිට ගමන් ඇඳ අස් කරන්න මට හැමදාම වෙලාවක් නැහැ. ඉතින් මේ වෙලාවට තමයි මම ඇඳ අස් කරන්න පටන් ගන්නෙ. මට ආපහු මතක් කරන්න ඕනේ අපේ කලින් vlog එකට කමෙන්ට් කරපු හැම දෙනාටම මම ගොඩාක් ආදරෙයි. thank you so much හැම කෙනෙක්ටම. මම vlogs කරන එක නවත්තලා හිටියේ. මට හිතුණා මගේ vlogs ඔයගලට බෝරින් ඇති කියලා.
ඒ වුණත් මං හිතුවේ නැති විදියට මට ඔයාලගේ ආදරේ මම ගිය සතියේ හොඳටම දැක්කා. ඒක නිසා මම සතියට එක vlog එකක් ගානේ අරන් යනවා කියලා දැන් ඔයාලට කියන්න කැමතියි. ඔයාලා කැමති මොන වගේ vlogs වලටද? අනිවාර්යයෙන්ම මං ඒව කරන්නම්. එහෙම ස්පෙෂල් රික්වෙස්ට් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න මං ඒව කරන්නම්. ඒ වගේම අපේ Monmingo Home YouTube channel එක subscribe කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න. අපිත් එක්ක ඉස්සරහට මේ වගේම ආදරෙන් ඉන්න. මට තව help එකක් ඕනේ. මට කියන්නකෝ පුළුවන් නම් මැස්සොන්ට කරන බෙහෙතක්. අර ගම් මෙහෙක වගේ ගාලා මැස්සෝ අලවන එක නම් මම පොඩ්ඩක්වත් කැමති නෑ. අර වෙන මොකක් හරි නිකන් ඔය කිමිකල් නැති වෙන දෙයක් තියෙනවා නම් පුළුවන් නම් මට කියන්න. මොකද මම ජනෙල් අරින නිසා අපේ ගෙදරට ටක් ගාලා මැස්සෝ එනවා. ඒක මට පොඩ්ඩක් දැන් වදයක් වෙලා තියෙන්නේ. ඒකට මට මොනවා හරි විසඳුමක් ඔයාලා කියන්නකෝ. මේ තියෙන්නේ මම දැන් ගෙදර අස් කරලා ඉවරයි. ඇත්තටම ගෙදර අස් කරගත්තට පස්සේ හිතට දැනෙන සැහැල්ලුව නම් කියලා වැඩක් නෑ. අර මොන වැඩේ කරත් ගෙදර නිකන් හැඩි වෙලා වගේ නම් ඉතින් මට අර කරන වැඩෙත් නිකන් අර ඔළුවට හරි අමාරුයි ඇත්තටම. ඒක නිසා මම මොන වැඩේ තිබ්බත් අනිවාර්යයෙන්ම ගෙදර නම් හොඳට අස් කරනවා. මං ඒ කරේ ඩීප් ක්ලීනින් එකක් නෙමෙයි. ඩීප් ක්ලීන් එකක් මම දැන් ගොඩ කාලෙකින් කරලා නැහැ. සාමාන්‍යයෙන් මාස 2කට වතාවක්, මාස 3කට වතාවක් තමයි දැන් එහෙමත් කෙරෙන්නේ. ගෙදර අස් කරාට පස්සේ ඉතින් මම ඊළඟට රෙදි වැඩ ටික පටන් ගන්නවා. ඊට පස්සේ මම ලන්ච් එක හදන්න පටන් ගන්නවා. ලන්ච් එකට ඉතින් ගොඩක් වෙලාවට අපි රයිස් ඇන්ඩ් කරි තමයි කන්නේ. ලන්ච් වුණාට පස්සේ කිචන් එක හොඳට ක්ලීන් කරලා මම පොඩි වොෂ් එකක් දාගන්නවා. ඊට පස්සේ උෂාන් එනකන් ඉන්නවා ලන්ච් වලට. යා එන පරක් වුණොත් ඉතින් මම ලන්ච් ගන්නවා. මං අද හැදුවා බ්ලැක් චිකන් කරි එකක්. උෂාන් කැමතිම බ්ලැක් චිකන් කරි එක. ඊට පස්සේ බත්, ඊට පස්සේ පරිප්පු, ඊට පස්සේ අල තෙල් දැම්මා. ඊට පස්සේ මෑකරල් තෙල් දැම්මා. මේ උදේ ඉතුරු වෙච්ච ලුණු සම්බෝල එක නෑ ලුණු මිරිස. මම හරි ආසයි ලුණු මිරිසුයි බතුයි කන්න. මට ඒකයි බතුයි විතරක් තිබ්බම වුණත් මට නම් කන්න පුළුවන්. මේ ටික තමයි මම හැදුවේ අද දවසට. උෂාන්ට කෝල් කරාම එයා මග එනවා කියලා කිව්ව නිසා මට එතකන් තිබ්බා Monmingo Homeware එකේ පොඩි වැඩක් කරන්න. මොකද මට ආපු ඕඩර් එකක මට ලිස්ට් හදන්න තිබ්බා. එතකන් මම ඒක කරා. ඊට පස්සේ ඒ අතරේ උෂානුත් ආවා. මේ එයා ආවට පස්සේ හැමදාම අපේ බෙලා එයාව වෙල්කම් කරනවා. එයා විනාඩි 10ක් එළියේ ඉඳලා ආවත් මෙයාට නිකන් අර ගොඩ කාලෙකින් එළියට ආවා වගේ තමයි මෙයා හැසිරෙන්නේ. ඒ ඉතින් එයා අපිට ගොඩාක් ආදරේ හින්දානේ. එයා කැමති නෑ අපි දෙන්නම එළියට යනවට. එදාට ඉතින් හරිම යුද්ධයක් වගේ. ඇත්තටම එයා අපේ පවුලෙම කෙනෙක් වෙලා ඉවරයි. අපි දෙන්නටත් එයා නැතුව ගෙදර නිකන් අර හරිම පාළුයි. මෙතන මේ විදියට මම වෝටර් ජග් එකකුයි ග්ලාස් එකකුයි තියලා තියෙන්නෙම උෂාන්ට. මොකද එයා ආපු ගමන් හැමදාම වතුර තමයි හොයන්නේ. ඉතින් මම මෙහෙම ජග් එකකුයි ග්ලාස් එකකුයි ලස්සනට තියලා තිබ්බම එයාත් හරි ආසයි. එයා ඒක ලස්සනට දාගෙන බොනවා. උෂාන් වොෂ්රූම් ගිහින් එනකන් මම බත් බෙදන්න පටන් ගත්තා. ඊට පස්සේ ලන්ච් එක අපි දෙන්නම එකට ගන්නවා. ලන්ච් එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම අපි දෙන්න පොඩ්ඩක් වෙලා එතනම කතා කර කර ඉන්නවා ලන්ච් එක ගන්න ගමන්. ඊට පස්සේ එයා ආපහු එයාගේ වැඩවලට යනවා. මට අග්ගාලා එතන ක්ලීන් කරනවා. මොකද එවලට ඒ දේවල් ක්ලීන් කරගත්තට පස්සේ අර වැඩ අඩුයි ඇත්තම. පුළුවන් වෙලාවට එවලට ක්ලීන් කරන්න try කරන්න. ඊට පස්සේ මම පටන් ගන්නවා Monmingo Homeware එකේ වැඩ. මේ room එක මම පෙන්නලා නැහැ. මොකද මේක දැන් මගේ work room එක වෙලා. තනිකරම මේකේ මගේ අර එක එක බඩු වලින් පිරලා තියෙන්නේ. මට ලොකුවටම ඕන මේ room එක ඉක්මනටම හදාගන්න. සමහරක් විට ඉස්සරහට මම මේකේ හදන වීඩියෝ එකකුත් ඔයගොල්ලන්ට ගෙනෙයි. තාම ඩිසයිඩ් කරලා නැහැ මොකද්ද මම කරන්න කියලා. මොකද සමහරක් විට අපි මේකේ තියෙන මේ වර්ක් කරන බඩු ඔක්කොම ටික
වෙනම රූම් එකක් හදලා දාන්නත් හිතාගෙන ඉන්නවා. අර ඒක නිසා තමයි ඒක හැමදාම පස්සට යන්නේ. එහෙම කරොත් මං අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට ඒක පෙන්නන්නම්. අපේ ගෙදර මං ආසම බෙඩ්රූම් එක මේක ඇත්තම කිව්වොත්. මොකද මේකට වෙනම මිනි ගාඩන් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති පිටිපස්සේ අපි ඒක නිකන් දැන් ඇතැල්ල දාලා වගේ තියෙන්නේ. මට හරිම දුකයි. ඒකත් හදලා ගන්න ඕනේ ඉක්මනටම. අර මම මේකේ වර්ක් කරන නිසා මේක නිතරම මෙසි වෙනවා. අනික දන්නවනේ ඉතින් සිමෙන්ට් වර්ක් කරද්දි කොහොමත් ඉක්මනට මෙසි වෙනවා. හරි අමාරුයි ක්ලීන් කරන්න. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම ක්ලීන් කර කර තමයි try කරන්නේ වැඩේ කරන්න. මොන්මින්ගෝ හෝම් වෙයාර් එක ගැන කතා කරොත් මේ වැඩ පේන තරම් මෙහෙම ලේසි නෑ ඇත්තටම. ගොඩාක් ටයිම් එක යනවා. ඔයාලට හිතේ නිකන් සිමෙන්ති ටිකක් මික්ස් කරා මෝල්ඩ් වලට දැම්මා එහෙමයි කියලා. එහෙම නෑ. සෑහෙන්න ටයිම් එකක් ගන්නවා මේ වැඩ සියුම්ම කරලා දෙන්න. සිමෙන්ට් විතරක් නෙමෙයි මම තව ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් දානවා. ඒ තුනම මික්ස් කරගන්න හරිම අමාරුයි. හැබැයි ඒකෙන් එන අන්තිම අවුට්පුට් එක හරිම ක්වොලිටි විදියට ඒ වගේම හයියට මට ඒක නිසා හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. හાર્ඩ් වර්කින් ඉවරයි. ඊට පස්සේ ඉතින් මම හොඳට නාලා ඉවර වෙලා දැන් මගේ ෆේවරිට්ම මී ටයිම් එක. මේ ලාවට මම වැඩියම කැමති මොනවා හරි දෙයක් බොන්න. ඇත්තම කිව්වොත් ෆෘට් ජූස් එකක්, එක්ක කොෆි එකක්, එක්ක ප්ලේන් ටී එකක්, නැත්නම් ග්‍රීන් ටී එකක්. අද මම ග්‍රීන් ටී එකක් හදාගත්තේ. මේ ටයිම් එකත් එක්කම මං අනිවාර්යෙන්ම දවසට එකපාරක් හරි ගාඩන් එකට පොඩ්ඩක් ඇවිදිනවා. මට ලොකු ගාඩන් එකක් නැහැ. ඒ වුණත් අර එතනට ගිහිල්ලා ඒ මල් පොඩ්ඩක් අල්ලලා ඒගොල්ලත් එක්ක කතා කරලා බලලා මං එනවා. මං ඔයාලට ගෙන්නම්කෝ අපේ මිනි ගාඩන් ටුවර් එකක්. ආපහු හවස් වෙද්දි ඉතින් මම උදේට වගේම හවසටත් පිරිත් දානවා ගෙදර. ඊට පස්සේ හවසට පහන තියන්නේ මම. මේ ඔයාලට පේන්නේ උෂාන් හවස් වෙනකන් එයාගේ වැඩ කරනවා. සමහරක් කාලට රෑ වෙනකම වැඩ කරනවා. එයා හරිම හાર્ඩ් වර්කින්. එයා එළියට ගියොත් හවසට එනකොට අනිවාර්යයෙන්ම ටී ටයිම් එකට මොනවා හරි ඉතින් කෑමක් ගේනවා. අද ගෙනල්ලා තියෙන්නේ ඉතින් අපි කවුරුත් කැමති කිඹුලා බනිස්. අපි දෙන්නම කිඹුලා බනිස් කන්න කැමති මේ විදියට අර කපලා මැදට බටර් එහෙම දාලා. එයාට මම ටී හැදුවා. මම ප්ලේන් ටී එකක් හදාගත්තා. ඩිල්මා එකේ මේ ජින්ජර් ටී එක මාර රහයි. මං ඒක තමයි ප්ලේන් ටී වලින් බොනවා නම් බොන්නේ. ඒක හරි මින් ටී එක හරි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ ඊවිනින් චිට් චැට් එක පටන් ගත්තා. අපි දෙන්න කතා කරන අතරේ මෙන්න මෙයා අපේ ගේ ඇතුළටම ඇවිල්ලා. හැමදාම ඔහොම තමයි. දොර ඇල්ලලා තිබ්බොත් කවුරු හරි එක්කෙනෙක් ගේ ඇතුළට ඇවිල්ලාම ඉන්නවා. එයාව ගෙදරින් එළියට දාන්න ඉතින් අපිට වෙනම ෆයිට් එකක් දෙන්න වුණා. හැමදාම හවසට තමයි මල් ගස් වලට වතුර දාන්නේ. ඊට පස්සේ මම මේ ඩිනර් ලෑස්ති කරනවා. ඩිනර් වලට දවල් හදපු බ්ලැක් චිකන් කරි එකයි ඊට අමතරව පනිය කරි එකකුයි හැදුවා. සුපර් මාකට් එකෙන් ගෙනාපු ප්‍රීටර් බ්‍රෙඩ් එහෙම නැත්නම් ඇරබික් බ්‍රෙඩ් අපි හැදුවා. අපි ඩිනර් නම් ගන්නේ කවුච් එකට වෙලා. දවසම වැඩ කරලා ඉවර වෙලා ඉතින් රිලැක්ස් එකේ ගන්න මීල් එක පොඩ්ඩක් ටීවී බලම ගන්නවා. ඊට පස්සේ ඉතින් ආපහු තියෙන ඉතින් ගෙදර අස් කරන ටයිම් එක තමයි. රෑට නම් අපි දෙන්නම ගොඩක් වෙලාවට එකතු වෙලා ගෙදර අස් කරගෙන උෂාන් ගෙදර ක්ලීන් කරන අතරේ මම කරන්නේ කිචන් එකේ වැඩ ටික ඉවරයක් කරනවා. ඒවා ක්ලීන් කරනවා. ක්ලීන් කරලා ඉවරලා මම පුරුද්දට මෙහෙම හඳුන් කුරකුත් පත්තු කරනවා. හැබැයි ඒක නිදාගන්න කලින් ආපහු නිවනවා. මේ තියෙන අපේ බෙලාගේ ෆේවරිට්ම පාර්ට් එක. එයාගේ බෙඩ් එක දාන එක. හැමදාම බෙඩ් එක දැම්මම මේ වගේ එයා නටනවා ඉතින්. ඊට පස්සේ ඉතින් මං ආපහු බෙඩ් එක හදලා දුන්නාට පස්සේ එයා ඉතින් ආයි ලස්සනට බබා වගේ බෙඩ් එකේ නිදා ගන්නවා. ආපහු ඉතින් වොෂ් දාලා ඉවරලා මම මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් ටිකත් ඉවර කරගෙන බොන්න වතුරත් පුරවගෙන අපි යනවා නිදා ගන්න. ඔන්න ඔය විදියට අපි දෙන්නගේ ජීවිතේ තව දවසක් ඉවර වුණා. පුළුවන් තරම් මේ vlog එක short and sweet කරන්න try කරා. මොකද ඔයාලට boring වෙන්නේ නැති වෙන්න. අපි තවත් මේ වගේ vlog එකකින් හම්බ වෙමු. Thank you for watching everyone. Bye.